समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सक्मुखदं ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරණ්‍යයේ වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වත්නි. පින්වතුන් අද දවසේ සූදානම්ව සිටින්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්න යෙදුන ශ්‍රී සද්ධර්මයෙන් විදක් කෙටියෙන් නමුත් කාල වේලාවට අනුව ශ්‍රවණය කිරීමට සූදානම් වන මොහොත. පින්වත්නි මේ ඇසෙන බණපදයක් ගානේම නුවණින් මනසිකාරය කරමින් මේ ධර්ම දේශනාව අතරතුරේදීම හෝ ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම දේශනාවට සවන් දිය යුතුයි. අද දවසේ මේ උතුම් පොහොය දිනයට දායකත්වයෙන් කටයුතු කරලා තියෙන්නේ දේශානි සහ නුවන් කියන අය විසින්. ඒ වගේම අද දවසේ මේ පොහොය දවසේ සාමින්හන්සේලාගේ දානයේ සදා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ එරංග පුතණුවන් සහ සර්ණමාලා මෑණිය විසින් නම්ගම් විස්තර සහිතව දේශනාවෙන් අනතුරුව පුණ්‍යානුමෝදනාව කිරීමට මත්තෙන් කාල වේලාව ධර්ම දේශනාවට යොමු කර ගන්න. පින්වත්නි අපි මේ ඔබ මම මේ යන සංසාරයේ පින්වත්නි ඊටාම සුන්දර සංසාරයක් නෙමෙයි. මේකේ අපි ඊතරට වැඩිය මේකේ සත්වයා ඊතර වීම වැඩිය ඊතර වෙනවා කියන එකට වැඩිය මේ සත්වයා අතරමං වෙන එක තමයි පින්වත්නි නිරන්තරයෙන්ම සිදුවන්නේ. හැම මොහොතකදී එය තමයි වැඩි හරියක්ම සිදු වෙන්නේ. බොහොම අතලොස්සයි මේ සසරේ අතරමං නොවි නිර්වාණය කරා යන්නේ. පින්වත්නි අපි මේ සංසාරය පින්වතුන් දන්නවා කොහොමද මේ කතාව. හැබැයි පින්වතුන්ට ආයි මේක මතක් කරොත් මේක පින්වත්නි අපිට අමතක වෙන කතාවක්. මේ සංසාරය කියන දේ ඉතා භයානකයි. මේක අතරමං වෙන සුළුයි කියන එක අපිට නිරන්තරයෙන් අමතක වෙනවා පින්වත්නි. පින්වත්නි අපි අද මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන මේක මේ පින්වත්නි අපි මේ ලබාගත්තු මනුස්ස ජීවිතයේ ඊටාම මේ සුළුපටු පහසු ජීවිතයක් නෙමෙයි. මේක ලබා ගන්න පින්වත්නි අපි 100%ක් සිල් රැකගෙන අපි කොච්චර දානමාන දීගෙන කොච්චර අමාරුවෙන් මේ මනුස්ස ජීවිතේ ගන්න නැතිද? ඒ වගේ බුද්ධෝත්පාද කාලේ. නිසා පින්වත්නි ඔබට අපට අද මේ මනුස්ස ජීවිතය අපිට මේකේ අගිය තේරෙන්නේ නැහැ පින්වත්. පින්වතුන් පොඩ්ඩක් හිතලා බලන්න අපි මේකේ කොච්චර අතරමං වෙන්න ඉඩ තියද අපි නිරේගාමී වුණොත් පින්වත්නි මරණාසන්න මොහොතේදී මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සෙක්ට පවා බුද්ධෝත්පාද කාලික මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සෙක්ට පවා මරණාසන්න මොහොතේදී අපිට කියන්න බෑ අපි කොච්චර කුසල කර්ම කළා තිබ්බත් කොච්චර අකුසල කර්ම කළා තිබ්බත්. මට මේ කුසල කර්මයේ අන්තිමේදීම මතක් වේවා ඒකෙන් සුගතිගාමී වේවා කියලා හිතාගෙන අපිට මැරෙන්න ඒක එහෙම මැරෙන්න විදිහක් නෑ පින්වත්. මොකද අපි දන්නේ අපි කොයි මොහොතේ මැරෙයිද? අපි දන්නේ අපේ මරණාසන්න මොහොතට මොන සිතුවිල්ල එයිද කියලා.
දේශ සහගත සිතුවිල්ලක්කේද ලෝභ සහගත සිතුවිල්ලක්කේද කුසලයක් මතක්කේද අකුසලයක් මතක් අපි දන්නේ පින්. ඉතින් පින්වත් අම්මේ තාත්තේ හිතලා බලන්න මනුස්ස ජීවිතයේ හොඳ සිහියක් පතක් තියෙන මිනිස්සෙක් එහෙමනම් නිරේගාමීව ඉන්න සත්වෙක් පින්වත්නි අපිට මරණාසන්න මොහොතේදී මේ එකපාරට කුසලයක් මතක් වෙන්නේ නැහැ. ඒක පොඩි සිස්ටම් එකක් තියෙනවානේ. අපි කියන්නේ මේ සිතේ ස්වභාවයක් තියෙනවානේ. සාමාන්‍යයෙන් මේ ඒ මරණාසන්න මොහොතේ ඒ කාලේ කාල පරාසය ඇතුළදී අපි ආසන්නව කරපු කර්මයක් මතක් වෙන බොහෝ ඉඩකඩ තියෙනවා. නැත්තම් ජීවිත කාලයේදී බොහෝ භාවිත බහුලීකృత කරපු වැඩි දෙයක් තියෙනවා. දැන් හිතමු සත්තු මරණ කෙනෙක්. එයා ජීවිත අවුරුදු 30ක් ජීවිතේ ජීවත් වෙලා ඉන්නවනම් එයා අවුරුදු 20ක්ම කරලා තියෙන්නේ සත්තු මරපු එක. එතකොට එයාට මොකද්ද මතක් වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා. මේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි බොහෝ සෙයින් මේක මතක් වෙන්නේ කොහොමද? මොකද්ද මතක්? අර සත්තු මරපු එක මතක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි පින්වත්නි මේ සතර අපාය. ඒ කියන්නේ අපි නිරේගාමී වෙලා හිටියොත් පින්වත්නි ඔබට ඔබ පැය 24 නිරන්තරයෙන් මේ කුමක් අරමුණු කරගෙන ඉන්නේ? පින්වත්නි අපි ද්වේෂය අරමුණු කරගෙන නෙමෙයි දින්නේ. අපිට මේ නිරේ ගිහිල්ලා සැප විඳින්න නෑනේ. දේශනා කරා නිරේ කියන එකේ මේ ඇඟපත හෙන සියුම් මේකේ මේ ශරීරය ගත්තම මානෙල් පෙත්තකින් මානෙල් මලක්ක පෙත්තකින් ශරීරයට ගැහුවොත් ශරීරයේ කුඩු පට්ටම් වෙලා යන්න පුළුවන්. ඒ තරම් මේ ශරීරයේ සියුම්. ඒ තරම් වේදනාව ඉක්මනට يعني මේ කය ඉක්මනටම කැඩිලා බිඳලා යනවා. ඒතකොට පින්වත්නි කොපමණ වේදනාවක් ඇද්ද ලෝදියවල කටු ගස්වල නගිදි කොච්චර වේදනාවක්. එතකොට පින්වත්නි ඔබ මේ අපායේ නිරේගාමී වෙලා ඉද්දි ඔබ මම අපිට එන්නේ දේශ සහගත සිතුවිලිද ලෝභ සහගත සිතුවිලිද මෝහ සහගත සිතුවිලිද නැත්නම් අපිට කුසලයක් මතක් වෙන්න ඉඩ තියෙනවා. පින්වත්නි කොහොමද පින්වත්නි කුසලයක් මතක් වෙනවා කියන එක ඊටාම දුර්ලභයි. බුදුරජාණන් දේශනා කරන සතර අපායට වැටුනොත් මේකෙන් ගොඩ වීමක් අමාරුයි. ඒතර පින්වත්නි මේ අපිට ආසන්නව කොහොමද එතනින් නිරයෙන් චුත වෙන්න ලං වෙද්දි තමන්ගේ අකුසලය කියන්නේ තමන් නිරේගාමී වුණු අකුසලයේ අවසන් වෙලා චුත වෙන අවස්ථාවේදී පින්වත්නි ආයි මොකද්ද මතක් වෙන්නේ? ආයි ද්වේෂ සහගත සිත. ආයි මෝහ සහගත සිත. ඒතකොට පින්වත්නි ආයි නිරේගාමී වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට නිරේගාමී වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වත්නි නිරේ කියන එක අපි නිරේ කියන එක ගත්තම අපිට අතරමං වෙන්න පුළුවන්ද? මේක පින්වත්නි නිරේගාමී වුණොත් අපි අතරමං වෙනවා 100%ක්ම අතරමං වෙන ඉඩකඩ වැඩි. හැබැයි සුගතිගාමී වෙන්නත් ඉඩකඩ තියෙනවා නැත්තේ නෑ. හැබැයි බොහෝ විට මොකද්ද වෙන්නේ? දුගතිගාමීම උප්පත්තියක් හම්බෙනවා. මොකද දේශය අධිකව මැරෙන්නේ. මෝහය අධිකව මැරෙන්නේ. එතකොට පින්වත්නි අපි සත්ත්ව ලෝකෙක සමහර මිනිස්සු හිතන් ඉන්න මේ හොඳ සැපට ඉන්න බල්ලෝ හොඳ ලොකු ගෙවල් වල ඉන්න බල්ලෝ හොඳ සැපට ඉන්නවා අපිට වැඩිය සැප විඳිනවා. පින්වත්නි ඔබට වැඩිය සැප විඳ කියමුකෝ. වෙලාවට කෑම ටික හම්බෙනවා කැමති කෑම බීම හම්බෙනවා කියමුකෝ. හැබැයි පින්වත්නි මරණාසන්න මොහොතේදී ඒ සත්තාට කුසලයක් මතක් කරගන්න පුළුවන්ද? ඒ සතා මේ පිනක් කරගන්න දන්නවද? නැහැ පින්වත්නි. එක්කෝ තමන්ගේ බලු පැටවුන්ට ලෝභ සහගතව මැරෙන්න පුළුවන්. තමන්ගේ කාපු බීපු කෑමකට තණ්හාවෙන් මැරෙන්න පුළුවන්. එතකොට පින්වත්නි ආයේ මොකද්ද? ආයේ දුගතිගාමී වෙලා ඉපදෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඒ නිසා පින්වත්නි මේකේ සත්ත්ව ලෝකෙ හිටියා කියලා අතරමං නොවී ඉන්නේ. പ്രേත ලෝකෙ ගත්තා. പ്രേතයන්ට පින්වත්නි තමන් මොන අකුසලයක් කළා പ്രേත ආත්මයක් වුණාද කියලා ඒකත් මතකයි. ඒකත් බලන්න පුළුවන් මේ പ്രേතයන්ට. ඒත ඔබ හිතලා බලන්න ඔබට කොපමණ පසුතැවීමක් එයිද ඔබ പ്രേත ආත්මික හිටියොත් අනේ එදා මං ඒ වැරද්ද කළේ නැත්තම් කියලා. අද ඔබ කොච්චර පසුතැවෙනවද පෙර කරපු අකුසල් නිසා. අද ඔහොම පසුතැවෙනවා නම් පින්වත්නි ඔබ പ്രേත ආත්මයකට ගිහිලා අයියෝ එදා මට මේක නොකර හිටියනම් මම අද
මේ පින්වත්නි සමහර ප්‍රේතයෝ මේ පසුතැවීමෙන්ම චුත වෙනවා. ඒ පසුතැවීම නිසා පින්වත්නි අකුසලයේ බලවත් වෙනවා. පින්වත් හිතලා බලන්න පින්වත්නි. ඉතින් කොහොමද අර പ്രേත ආත්මේ එතනින් ගොඩ එන්නේ? ඒ පුද්ගලයා කොහොමද එතනින් ගොඩ එන්නේ? ඒ සතර අපායෙන් ගොඩ එන්නේ කොහොමද? මෙන්න මේක නිසා තමයි පින්වත්නි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේක නිසා තමයි කියන්නේ මේ මනුස්ස ආත්මය ලබන මේ සතර අපායෙන් ගැලවෙනවා කියන එක පින්වත්නි. කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා. මේක වීමේ සම්භාවිතාවයද වැඩි නොවීමේ සම්භාවිතාවය. නොවීමේ සම්භාවිතාවය තමයි පින්වත්නි මේකේ වැඩි. ඒ නිසා පින්වත්නි අපි සතර අපායට වැටුනොත් අපිට මේකේ අතරමං වෙනවා කියලා කියන එක කියන්නවත් දෙයක් නෙමෙයි. අතරමංම වෙනවා. ඒ නිසා පින්වත්නි. හැබැයි පින්වතුන්ලා මෙහෙම හිතුව. එහෙනම් අපි manuss ලෝකේ හිටියොත් අපිට කුසල කර්මයක් කළා පුළුවන්. පින්වත්නි මං ඉස්සෙල්ලා කිව්වෙත් ඒක. මේ බුද්ධෝත්පාද කාලෙක ධර්මයේ දන්න කුසලයේ දන්නවා කුසලයේ දන්නවා. මෙහෙම වෙලත් හැබැයි ඔබට මරණාසන්න මොහොතේදී අපේ සිත පාලනය කරන්න පුළුවන්. අපිට මේ සිත පාලනය කළ හැකි ධර්මයක්. නෑ පින්වත්නි අපිට මේ සිත ඔහේ දුවනවා. එක එක දේව ආරම්භන පස්සේ දුවන සිතක්. පින්වත්නි මරණාසන්න මොහොතේදී මට මං අර චෛත්‍ය හදපු කුසලයේම මතක් වෙයි කියලා කොහොමද අපි හිතන්නේ? මට අර එදා සාමින් වහන්සේට දුන්නු දානියම මතක් වෙයි කියලා අපි කොහොමද කියන්නේ? ඒ නිසා පින්වත්නි අපිට මේකෙත් මේ මනුස්ස ජීවිතයක් ලැබුවත් අතරමං වෙන්න සම්භාවිතාවය අඩුද වැඩි පින්වත්. පින්වතුන්ලා අමතක කරන්න එපා. කොච්චර කුසල් කරලා එදා හිතන් ඉන්නවා නම් මේ කුසලයක් කළා සුගතිගාමි වෙන්න පුළුවන් කියලා. දිව්‍ය ලෝකයකට බ්‍රහ්ම ලෝකයකට යන්න විදිහක් නැහැ කුසලයක් කරලා. එක්කොත් භාවනා කළා ධානයක් වඩන්න ඕනේ. ඔබ හිතන් ඉන්නවා නම් සුගතිගාමි එක්ක ආයි මනුස්ස ජීවිතයක් එක්ක ආයි දිව්‍ය ලෝකයකට යන්න පුළුවන් වෙයි කියලා හිතන් ඉන්නවනේ පින්වත්නි. ඒක වහාම අයින් කරගන්න. මොකද පින්වත්නි ඔබට වැඩිය මේ බුද්ධ ශාසනයක දෙන්න පුළුවන් අසද්දෘශ්‍ය මහා දානය දුන්නු මල්ලිකා දේවියත් පින්වත්නි කොච්චර හැමදාම බණක් ඇහුවා කියලා කියන. ධර්ම දේශනාවක් එක්කෝ ආනන්ද සාමීන් වහන්සේගේ එක්කෝ මහරහතන් වහන්සේ නමක්ගෙන් ඇහුවා කියලා කියනවා. හැමදාම සායනන්සලට දානය දුන්නා කියලා. බුද්ධ ශාසනයක දෙන්න පුළුවන් උපරිම දානය අසද්දෘශ්‍ය මහා දානය දුන්නා කියලා කියනවා. හැබැයි පින්වත්නි එතුමිය අවසාන මොහොතේදී කර්මයක් මතක් වෙලා අකුසල කර්මයක් මතක් වෙලා නිරේගාමී වුණේ නැද්ද? නා පින්වත්නි. ඒ නිසා පින්වත්නි අපි කුසලයට බාර දීලා ඒකයි මේ මරණාසන්න මොහොතේදී අපිට කියන්න බෑ මොකක් මතක් වෙයිද කියලා. ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා පින්වත්නි මනුස්ස ජීවිතයක් ලැබුවොත් ඔබට මේකේ අතරමං වීමේ සම්භාවිතයද වැඩි. ඔබ දිව්‍ය ලෝකෙක හිතා කියමුකෝ. ඔබ දිව්‍ය ලෝකයකට ගියා කියමුකෝ. දැන් ඔබ අතරමං නොවී ඉඳීද? අතරමං නොවි. ඔබ ආයි මේ දිව්‍ය තලයෙන් පහළට වැටෙන්නේ නැතිව දිව්‍ය ආත්මාවෙන් පහළට නොවැටි ඒකෙම ඉන්න පුළුවන් වෙයිද? බැහැ පින්වත්නි. සමහර දිව්‍යවරු ඉන්නවා පින්වත්නි මේ දිව්‍ය ආත්මවලද කායික සැපේ වැඩිනේ. මේ පංචස්කන්ධයේ පිනවන්න තියෙන දේවල් වැඩි. එතකොට පින්වත්නි සමහර දිව්‍යවරු කන්න බොන්න අමතක වෙලා දිව්‍ය ඕජාව ගන්න අමතක වෙලා ආහාර පාන ගන්න අමතක වෙලා චුත වෙනවා. පින්වත්නි දෙවිවරුන්ට වෙලාවට ආහාර පාන ගත යුතුයි. නැත්තම් ඒ කයට ඒ දිව්‍ය තලයේ ඉන්න බැරි වෙලා එතනින් චුත වෙනවා. ඒ නිසා පින්වත්නි ඔවුන් කලට වේලාවට ආහාර ගත යුතුයි. හැබැයි සමහර දිව්‍යවරු ඉන්නවා මේක අමතක වෙනවා. කන්න බොන්න අමතක වෙන තරම් දිව්‍ය සැප තියෙනවා කිව්වම් පින්වත්නි පින්වතුන්ලා මේ මනුස්ස ලෝකේ ඉඳලත් පින්වතුන්ලට මේ තියෙන සැපත් වැඩි වෙලා පින්වතුන්ලට අමතක වෙනවා නම් දේවල්. ඉතින් පින්වත්නි දිව්‍ය ලෝකෙ ගැන කවර කතාවද? ඔබ දිව්‍ය ආත්ම භාවයකට ගියොත් ඔබ ගැන කවර කතාවදනේ? ඒ නිසා පින්වත්නි දිව්‍ය ආත්ම භාවයට ගියත් පින්වත්නි අපි මේකෙන් පහළට වැටෙනවා. මේකේ අතරමං වෙනවා. මේ සසරේ අතරමං වෙලා අපි දන්නේ අපි ඊට පස්සේ සත්ත්ව ලෝකෙට යනවා. ඊට පස්සේ නිරේගාමී වෙනවා. ඊට පස්සේ හැමදාම ඊට පස්සේ අපිට ගොඩ එන්න බැරුව දඟල ඉන්නවා. අතරමං. පින්වත්නි මේක බ්‍රහ්ම ලෝකෙකට ගියත් බ්‍රහ්ම ලෝකෙකට ගියත් ඔබ ධානයක් වඩලා බ්‍රහ්ම ලෝකෙකට ගියත් පින්වත්නි මෝහයෙන් මත් වෙලා ඔබට ඔබ ධාන සුවයෙන් කාලය ගත කරද්දී ඔබට මොකද්ද වෙන්නේ පින්වත්නි? අප්‍රමාදී භාවය නැති වෙලා යනවා. හැමතිස්සෙම
ධානයට සමවැදී ඉන්නවා. ඔබ බුදු කෙනෙක් පහළ වුණත් ගණන් ගන්නේ. මොකද එයාට අර ධාන සැපේ තියෙනවා. එයාට අනිත් ඒවා වැඩක් නැහැ. ඒකේ තමයි අප්‍රමාදී වෙන්නේ නැහැ බ්‍රහ්මයෝ. ඒගොල්ලෝ ප්‍රමාදී භාවයේම වෙලා ඉන්නවා. ඒ වගේම මාන ගින්නේ දැවෙනවා. තමන්ට වැඩි ආලෝකයක් තියෙන බ්‍රහ්ම රාජ්‍යෙක් ආවොත් තමන්ට වැඩි එයාගේ ආලෝකය වැඩි කියලා හිත පසුතැවි තැවි ඉන්නවා. ඉරිසියාවෙන් ඉන්නවා. ඒ නිසා පින්වත්නි බ්‍රහ්ම ලෝකීයත් පින්වත්නි අපිට මේ අතරමං වෙන සම්භාවිතය වැඩිද අඩුද? වැඩි පින්වත්. එතකොට මෙන්න මෙහෙම තිබ්බම පින්වත්තුන්ලට හිතෙන්න පුළුවන් කාරණාවක් තමයි හරි ස්වාමීනි. අපිට දැන් chance එකක් තියෙනවා. මොකද පින්වත්? අපි බුද්ධෝත්පාද කාලෙක දැන් මේ අම්මලා තාත්තලා බණක් භාවනාවක් අනිවාර්යෙන් කරනවා. එක්කෝ බණ හරි අහනවා එක්කෝ භාවනාවක් හරි කරනවා. එතකොට පින්වත්නි ඔය පින්වතුන්ලා මේ ධර්මයට ඇවිල්ලා පින්වතුන්ලා හිත ගැන දන්නවා මේක පටිච්චසමුපාදය දන්නවා නාම රූප දෙකක් කියලා දන්නවා මේක අනාත්ම ප්‍රවාහයක අනාත්ම ධර්මතාවයක් කියලා දන්නවා. හැබැයි පින්වත්නි බුදුරජාණන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයේ මහා සරෝපම සූත්‍රයේ පින්වත්නි බුදුරජාණන්සේ දේශනා කරනවා දේවදත්ත තෙරුන් අරඹයා සාමින්වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ බුද්ධ ශාසනයට ආවත් කලකිරලා සසර කලකිරලා මේ බුද්ධ ශාසනයට ආවත් ඔබ අතරමං විය හැකි කියලා කරුණු 5ක් දේශනා කරනවා පින්වත්. අද පින්වතුන්ලට දේශනා කරන්න යෙදුනේ දේශනා කරන්න සිටුවේ ඒ කරුණු 5. පින්වත්නි පළවෙනි කරුණ තමයි මේ ශාසනයට ආවම් පින්වත් දැන් මිනිස්සෙක් පින්වත්නි මේ බුදුදහමට එන්නේ ඉස්සර පින්වත්නි ඉපදුණු ගමන් බුදුදහම හිටියේ නෑනේ. දැන් අපිට අපේ අම්මලා තාත්තලාගෙන් බුදුදහම ආවට ඉස්සර පින්වත්නි මේ බණක් අහලා එක්කෝ සසර කලකිරිලා එහෙම තමයි බුදුදහමට. ඉතින් මේ දුක දැකලා එක්කෝ මේ නැතිවීම ශෝකය පරිදේවිය විඳලා මේ සසර එපා වෙලා තමයි කෙනෙක් බුදුදහමට එන්නේ. මෙහෙම ආවම් පින්වත් මෙහෙම පැවිදි වුණාම බුදුදහමට ඇවිල්ලා පැවිදි වුණාම මේ මිනිස්යාට කීර්ති ප්‍රශංසා එනවා. මේ සාමින්වහන්සේට කීර්ති ප්‍රශංසා එනවා. පින්වත්නි අපි පැවිදි වුණාම කොච්චර ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් පැවිදි වෙද්දී මිනිස්සු හොඳ කියනවානේ. නැද්ද එහෙම කියන්නේ නැද්ද? මේ එයා මේ උන්වහන්සේ අපිට කරගන්න බැරි වුණු දෙයක් කරගන්නවා. පින්වතුන්ලත් කොච්චර කියලා ඇතිද? ඔබ වහන්සේලා නම් ගිහි වෙන්න එපා. ඔබ වහන්සේලා ඕකෙම ඉන්න. අපිට බැරි වෙච්ච දේ ඔබ වහන්සේලා කරගන්න. මේ කීර්ති ප්‍රශංසා උන්වහන්සේ හොඳයි කියලා මේ නොඑක ආකාරයේ මේ බුද්ධහමට එද්දි පින්වත්නි කීර්ති ප්‍රශංසා එනවා. මේ කීර්ති ප්‍රශංසා ආවම් පින්වත්නි මේ සාමින්වහන්සේ සමහර බුදුන්සේ දේශනා කරනවා සමහර අය මේ කීර්ති ප්‍රශංසා වලින් මත් වෙනවා. කෙනෙක් බණ කියනවා කෙනෙක් හොඳට ධර්මය අධ්‍යයනය කරනවා. එතකොට මිනිස්සුන්ගෙන් කීර්ති ප්‍රශංසා එනවා වැඩි. එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා මේ මහාන තමන් කීර්ති ප්‍රශංසාට තමන්ට කීර්ති ප්‍රශංසා එනවා වැඩි. අනිත් අයට කීර්ති ප්‍රශංසා නැහැ. වෙන භික්ෂුන් වහන්සේලා පහත් කොට සලකනවා. තමන් උසස් කොට සලකමින් අනිත් සාමින් වහන්සේලා පහත් කොට සලකනවා. මෙන්න මෙහෙම වෙද්දි පින්වත්නි මේ සාමින් වහන්සේලාට භාවනාවක් වඩා ගන්න බෑ. ඊට පස්සේ තියෙන මාර්ගඵල ධ්‍යාන මාර්ගඵල අවහිර වෙනවා. මෙන්න මේ නිසා පින්වත්නි මේ ශාසනයේ මේ සංසාරයේ බිය දැකලා මේ ශාසනයේ මහාන වුණත් ශාසනයට ඇවිල්ලා පින්දහම් කරත් මේ කීර්ති ප්‍රශංසා නිසා තමන්ගේ අනිත් ඔක්කොම අවහිර කරගන්න. මෙන්න මේක නිසා මේ කීර්ති ප්‍රශංසා නිසා ඔබ අප මේ සංසාරයේ අතරමං වෙන ඉඩ තියෙනවා. මේක බුදුරජාණන්සේ පින්වත් ලස්සනට උපමා කරනවා. අරටුව හොයන්න යන පුද්ගලයා ගහක අරටුව හොයන්න යන පුද්ගලයා පින්වත්නි ඒ මිනිස්සයා පින්වත්නි කොළ අතු දන්නේ. ගහේ පොත්ත දන්නේ. ගහේ එළය දන්නේ. ගහේ සිවිය දන්නේ. මෙන්න මේ පුද්ගලයා පින්වත්නි මේ ගහ ගාවට ගිහිල්ලා අරටුව ගන්න යන්නේ. නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕනේ කියලා පැවිදි භූමියට ආපු නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕනේ කියලා ආපු මිනිස්සයා පින්වත්නි මේ කීර්ති ප්‍රශංසා නිසා
රැවටිලා ඒ මිනිස්සයා අර එතනින් නැවතිලා මේ ගහේ තියෙන අරටුව ගන්න නැතුව අරටුව දන්නේ නැතුව අරටුව සොයාගත නොහැකිව ගහේ කොලාතු අරටු කියලා හිතාගෙන ගහේ තියෙන කොලාතු අරටු කියාගෙන අරටු කියලා හිතලා ඒක අරන් යනවා. හැබැයි පින්වත්නි බුද්ධ ශාසනයේ අරටුව එයා ළඟා කරගත්තද නෑ. එයාට ළඟා කරගන්න බැරි වුණා. මොකද එයා ගහ ගැන දන්නේ මේක කොලාතු කියලා දන්නේ නැහැ. කොලාතු අරටුව කියලා රැවටිලා කොලාතු ගෙනිච්චා. මෙයාට නිවන් දකින්න අභව්‍ය වෙනවා. මෙයා ඒ කීර්ති ප්‍රශංසාත් එක්කම ඉන්නවා පින්වත්. මෙන්න මෙයා සසරේ අතරමං වෙනවා. ඒ වගේම පින්වත් දෙවෙනි පුද්ගලයා තමයි. එයා කීර්ති ප්‍රශංසා වලින් මත් වෙන්නේ නැහැ. මෙයා සසරට බිය දැකලා මහාන වෙනවා. මහාන වෙලා මෙයාටත් කීර්ති ප්‍රශංසා එනවා. හැබැයි පින්වත්නි මෙයා කීර්ති ප්‍රශංසා වලින් මත් වෙන්නේ නැහැ. තමන් කීර්ති ප්‍රශංසා වැඩියෙන් ගන්නවා අනිත් ස්වාමීන් වහන්සේලා කීර්ති ප්‍රශංසා නැහැ කියලා. මෙයා අනිත් ස්වාමීන් වහන්සේලාව පහත් කොට සලකන්නේ නැහැ. මිනිසුන්ව පහත් කොට සලකන්නේ නැහැ. මෙයා එතනින් නොනැවතෙන නිසා මෙයා සීලය සාක්ෂාත් කරගන්න. එහෙම පින්වත්නි එකපාරට සිල් රකින්නත් බෑ. සාමාන්‍යයෙන් බෞද්ධ මේ බුදුදහමට එන මිනිස්සෙක්ට එකපාරට සීලය රකින්න බෑනේ. එයා බුදුදහමට එන්නේ පොඩ්ඩක් දානය දීලා දානේ පොඩ්ඩක් දවස් දෙකක් දීලා ඊට පස්සේ තමයි සීලයක් රැකගන්න පුළුවන් වෙන්නේ. චිත්තයක් සමාධිමත් කරගන්න පුළුවන් වෙන්නේ සීලයක් පොඩ්ඩක් රැකගත්තට පස්සේ. ඉතින් මේ කීර්ති ප්‍රශංසා වලින් මත් වෙන්නේ නැති පුද්ගලයාට සීලය කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි පින්වත්නි සීලය සාක්ෂාත් කරගත්තට වැඩක් නැහැ. මේ දෙවන පුද්ගලයා සීලයෙන් මත් වෙනවා. තමන් තමයි සීලයෙන් උසස්ම වෙන සාමින්නාසලා සිල් රකින්නේ වෙන මිනිස්සු සිල් රකින්නේ කියලා හිතලා ඒගොල්ලොන්ව පහත් කොට සලකමින් තමන් තමයි සිල්වත්ම තමන් තමයි ගුණවත්ම කියලා මේක උලුප්පලා දක්වමින් පින්වත්නි මෙයා ඉතිරි මාර්ගඵල සමාධිය අවහිර කරගන්න. මෙන්න මෙයා සසරේ අතරමං වෙනවා පින්වත්නි. මෙයාට මාර්ගඵල ලබා ගන්න බැරි වෙලා මෙයා සසරේ අතරමං වෙනවා. මොකද තමන් සීලෙන් උසස් අනිත් ස්වාමීන් වහන්සේලා සිල් රකින්නේ පහත් කොට සලකන නිසා. එතකොට පින්වත්නි මේ මිනිස්සයා උපමා කරලා තියෙනවා. මේ මිනිස්සයා කොලාතු දන්නවා. මේ මිනිස්සයා ගහේ අරටුව දන්නේ, ඵලය දන්නේ, අරටුව දන්නේ, එළිය දන්නේ, සිවිය දන්නේ, පොත්ත දන්නේ. හැබැයි මේ මිනිස්සයා ගහේ කොලාතු දන්නවා. හැබැයි පින්වත්නි මේ මිනිස්සයා ගහේ පොත්ත දන්නේ නැති නිසා මේ මිනිස්සයා අරටුව කියලා හිතාගෙන මේ ගහේ පොත්ත ගෙනියන්නේ. එතනින් පින්වත්නි මේ මිනිස්සයාට අරටුව ගන්න පුළුවන්ද ගහේ? මේ මිනිස්සයා ශාසනයට ආපු මූල හේතුව මොකද්ද? මේ බුද්ධ ශාසනය නැමැති ගහේ නිර්වාණය නැමැති අරටුව හොයාගන්න මේ මිනිස්සයා ආවේ. හැබැයි මේ මිනිස්සයාට මොකද්ද? අන්තිමේදී මේ මිනිස්සයා රැවටෙන්නේ මොකටද? සීලයට. මේ මිනිස්සයා අන්තිමේදී මෑතුනේ මේ ගහේ පොත්තට විතරයි. ගහේ පොත්ත විතරයි සාක්ෂාත් කරගත්තේ. මේ මිනිස්සයා එතනින් පිරිහෙනවා පින්වත්. එතනින් අතරමං වෙනවා සසරේ. තුන්වෙනි මිනිස්සයා පින්වත්නි සීලෙන් රැවටෙන්නෙත් නැහැ. එයා පින්වත්නි කීර්ති ප්‍රශංසා ආවට රැවටෙන්නේ නැහැ. එයා ඒකෙන් මත් නොවෙලා එයා මත් වෙන්නේ කීර්ති ප්‍රශංසා වලින් මත් වෙන්නේ. එයා තමන් සිල් රකින්නවා තමයි උන්වහන්සේ සිල් රකින්නවා. හැබැයි අනිත් අයව පහත් කොට සලකන්නේ. උන්වහන්සේලා දුස්සීලයි කියලා බනින්නේ. හැබැයි පින්වත්නි මෙයා මේ සීලය රැකගනිමින් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව අනුන්ගේ සීලය සොයාගෙන යන්නේ නැතුව තමන්ගේ සීලය රැකගනිමින් අනුන්ට බනින්න නැතුව යන පුද්ගලයා පින්වත්නි මෙයා සමාධිය සාක්ෂාත් කරගන්න. සීලයක සමාදන් වුණාට පස්සේ තමයි අපිට හිතක් එකඟ කරගන්න පුළුවන්. මෙයා ප්‍රථම ධානය දෙවන ධානය තෘතිය ධානය වගේ ලබා ගන්න. මෙයා සීලය රකින්න නිසා මෙයාට හිත සමාධිය. මෙයා සමාධිය ලබා මේ සාක්ෂාත් කරගන්න. හැබැයි පින්වත්නි මේ මිනිස්සුන්ට වැරදෙන තැන තමයි මෙයා හිතනවා මම තමයි සමාධිමත්. මම තමයි ආරන්නේ දැන් මට තමයි ධානයක් තියෙන්නේ. මට තමයි සමාධියක් තියෙන්නේ කියලා අනිත් ස්වාමීන්වහන්සේලා සමාධියක් නැහැ උන්වහන්සේලා පහත් කොට සලකනවා. අනිත් මිනිස්සුන්ට සමාධියක් නැහැ කියලා මේ ස්වාමීන්වහන්සේ අනිත් අය හෙලා දකින්න. එතකොට වින් අද බුදුහන්සේ දේශනා කරනවා මෙන්න මේ මිනිස්සයා මෙතන හිර වෙනවා.
මෙයාට එතනින් එහාට ය아가න්න විදියක් නැහැ. මොකද එයා හිතන් ඉන්නවා මම තමයි උසස්ම, මම තමයි සමාජයෙන් උසස්ම. අනිත් අය පහත් කොට සලකනවා. මෙන්න මේ මිනිස්සයා පින්වත්නි ගහේ මේ බුද්ධ ශාසනය නැමැති ගහේ මේ අරටුව නිර්වාණය නැමැති අරටුව හොයාගෙන යන මිනිස්සයා මෙයා ගහේ කොළාතු දන්නවා. මෙයා ගහේ පොත්ත දන්නවා. හැබැයි පින්වත්නි මෙයා ගහේ සිවිය දන්නේ. මෙයා ගහේ සිවිය දන්නේ. මෙයා සිවිය කියලා හිතනවා අරටුවට. මෙයා සිවිය අරගෙන යනවා අරටුව කියලා හිතාගෙන. මෙයාට බුද්ධ ශාසනයෙන් අරටුව ගත්තා කියලා අරගෙන තියෙන්නේ. සිවිය ගත්තු එක පමණයි. එහෙනම් බුදුරජාණන්සේ දේශනා කරනවා මේ මිනිස්යාත් නිවන සාක්ෂාත් කරගන්න බැරිව මේ සසරේ අතරමං වෙනවා. හතරවෙනි මිනිස්යා පින්වත්නි මේ මිනිස්යා පැවිදි වෙලා මෙයාට කීර්ති ප්‍රශංසා එනවා. මෙයා ඒකෙන් මත් වෙන්නේ. මෙයාට සීලයක් සමාදන් වෙ මෙයා සීලය සාක්ෂාත් කරගන්නවා. සීලය හොඳින් සාක්ෂාත් කරගෙන මෙයා ඒකෙන් මත් වෙන්නෙත් නෑ. මෙයා සමාධියකොත් සාක්ෂාත් කරගන්නවා. මෙයා ඒකෙන් මත් වෙන්නෙත් නෑ. පින්වත්නි මේ ප්‍රථම අධ්‍යාන, දෙවන අධ්‍යාන, තුතිය අධ්‍යාන ගත්තට පස්සේ පින්වත්නි පංචම අධ්‍යානෙන් පස්සේ ගන්න පුළුවන් පින්වත්නි අභිඥා කියලා දේවල් තියෙනවා. දිව්‍ය චක්කු, දිව්‍ය සෝත මේවා පින්වත්නි ඥාන දර්ශන කියලා තමයි සඳහන් වෙන්නේ මේ සූත්‍ර දේශනාවට අනුව. මේ පුද්ගලයා සමාධියක් සාක්ෂාත් කරගත්තට පස්සේ මෙයා සමාධියෙන් මත් වෙන්නේ නැතුව අනිත් මිනිස්සු තලා පහත් කොට සලකන්නේ නැතුව අනිත් ස්වාමීන් වහන්සේලා පහත් කොට සලකන්නේ නැතුව ඉඳීම නිසා මෙයාට පංචම අධ්‍යානෙන් පස්සේ තියෙන ඥාන දර්ශන, දිව්‍ය චක්කු, දිව්‍ය සෝත වැනි දේවල් සාක්ෂාත් කරගන්න හැකි වෙනවා. හැබැයි පින්වත්නි මෙයාට වැරදෙන තැන තමයි මෙයා මෙතනින් මත් වෙනවා. මට දිව්‍ය චක්කු, දිව්‍ය සෝත තියෙනවා කියලා මේ අනිත් සාමීන් වහන්සේලාට අනිත් මිනිස්සුන්ට නෑ මම තමයි උසස් කියලා හිතාගෙන පින්වත්නි මේ මිනිස්සයා මෙතනින් එයාගේ බුද්ධ ශාසනය ගත්තු ජීවිතේ පිරිහ ගන්නවා. ඒ මිනිස්සයා උපමා කරලා තියෙනවා පින්වත්නි මේ ගහේ අරටුව හොයන්න එන පුද්ගලයා මේ මිනිස්සයා පින්වත්නි කොලාතු දන්නවා. ගහේ පොත්ත කියන්නේ මොකද්ද කියලා දන්නවා. ගහේ සිවිය දන්නවා. ගහේ හැබැයි පින්වත්නි මෙයා එලය දන්නේ. ගහේ එලය දන්නේ. එතකොට පින්වත්නි මෙයා අරටුවට කලින් තියෙන එලය හිතනවා මේක අරටුව කියලා. හැබැයි එලේ අරටුව තියෙන එලයට පස්සේ. එතකොට පින්වත්නි මේ මිනිස්සයා බුද්ධ ශාසනයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් අරටුව කියලා හිතන්නේ අන්න අර ඥාන දර්ශන. අන්න අර එලය ගහේ තියෙන එලයට රැවටිලා ඒක ඉස්මතු කරගෙන එයා ඒක විතරක් සාක්ෂාත් කරගෙන අනිත් මාර්ගඵලවලට අභව්‍ය වෙනවා. මොකද මෙයා මේකෙන් මත් වෙන නිසා. ඊට පස්සේ පින්වත්නි මේ අවසාන පුද්ගලයා තමයි මෙයා අරටුව දන්නවා. අරටුව දැනගෙන මෙයා සීලයෙන් මත් වෙන්නේ නැහැ. මෙයා ඉස්සෙල්ලම කීර්ති ප්‍රශංසා වෙනවා. එයා ඒකෙන් මත් වෙන්නේත් නැහැ. අනිත් මිනිසුන්ව පහත් කොට සලකන්නේත් නැහැ. අනිත් ස්වාමීන් වහන්සේලා පහත් කොට සලකන්නේත් නැහැ. සීලයෙන් මත් වෙන්නෙත් නැහැ. අනිත් මිනිස්සු පහත් කොට සලකන්නේත් නැහැ. සමාධියෙන් මත් වෙන්නෙත් නැහැ. ඥාන දර්ශන වලින් මත් වෙන්නෙත් නැහැ. මෙහෙම ඥාන දර්ශන වලිනුත් මත් නොවන මිනිස්සයා අවසානයේදී පින්වත්නි ඒ බුද්ධ ශාසනයේදීම අනිවාර්යෙන් මාර්ගඵලයක් අවබෝධ කරගන්නවා කියලා බුදුන්සේ දේශනා කරනවා. මෙන්න මේ මිනිස්සයා එක ගමනක් හරි නිවන් දැක්කනම් පින්වත්නි ඔබ සසරේ අතරමං වෙනවද? නෑ පින්වත්නි. පින්වත්නි ඔබ සෝවාන් භාවය හරි ලබා ගත්තොත් මේ ජීවිතයේදී ඔබ මේ ජීවිතේ ඔබ කවදාවත් සසරේ අතරමං වෙන්නේ නැහැ පින්වත්. බුදුරජාණන්සේ දේශනා කරනවා ඔහුට 8 වෙනි ආත්මභාවයක් නැහැ. නතේ බහං අට්ඨමං ආදියන්ති. ඔහුට සක්විති රජ සැප සම්පත් හම්බුනට වැඩිය දෙයක් හම්බෙලා. ඔහු කවදාවත් නතේ ගමිස්සන්ති අපාය භූමි. එයා කවදාවත් අපාය භූමි වලට යන්නේ නැහැ. සුගතිගාමි විතරයි වෙන්නේ. ඒ නිසා පින්වත්නි මෙන්න මේ මිනිස්සයා නිවන් දක්කපු මිනිස්සයා මේ සසරේ අතරමං වෙන්නේ මාර්ගඵල සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල වලට ඉක්මනින් මේ මාර්ගඵල සාක්ෂාත් කරගන්නවා කියලා බුදුන්සේ දේශනා කරනවා. පින්වත්නි පින්වතුන්ලට හිතෙන්න පුළුවන් මේ දේශනාව කරලා තියෙන සාමින් වහන්සේලාට නැහැ පින්වත්නි. පින්වතුන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බුද්ධ ශාසනයට පින්වතුන්ලා එද්දි හිතන්නකෝ ඔබ ඔය පින්වතුන්ලයි ගමේ සත්තු මරණ මිනිස්සෙක් ඉන්න.
මොනරු මරාගෙන වල්ලුරු මරාගෙන ඉන්න මිනිස්සෙක් ඉන්න මස් වෙළඳාමකට. මේ මිනිස්සයා පින්වන්නේ බුදුදහම මේ ඔක්කොම අතහැරලා මේ සත්තු මරණ එක අතහැරලා හැමදාම පන්සල් යන්න පටන් ගත්තොත් ඒ මිනිස්සයාට කීර්ති ප්‍රශංසාවක් එන්නේ නැද්ද? එනවා නේද? හැබැයි පින්වත්නි මේ මිනිස්සයා ඒ කීර්ති ප්‍රශංසා වලින් මත් වෙලා දානය දෙනවා. ස්වාමීන් වහන්සේලා දාන දෙනවා, බුදුන් වඳිනවා, පන්සලේ වැඩ කටයුතු කරලා දෙනවා, දායකත්ව ගන්නවා. මේකෙන් විතරක් නැවතුනොත් මේ කීර්ති ප්‍රශංසාත් එනවා. මේ නිසා එයා වැඩි වැඩියෙන් දානෙ දෙනවා. ඇයි? එයාට කීර්ති ප්‍රශංසා එනවා වැඩිනේ. එයා ඒකට කැමති. මට කීර්ති ප්‍රශංසා එනවා, මං ඒ නිසා දානෙ දෙනවා. මෙන්න මේක නිසා මේ මිනිස්යාට ඉතිරි බුද්ධ ශාසනයේ තියෙන දේවල් මගහැරෙන්නේ නැද්ද? පින්වත්නි බුද්ධ ශාසනය කියන්නේ මේ දානය දෙන එකම විතරක් නෙමෙයි. දානය කියන්නේ බුද්ධ ශාසනයක දෙන්න පුළුවන් උපරිම දෙයක්. ඔබට ත්‍රි හේතුක උප්පත්තියක් හදාගන්න පුළුවන්. ඔබට ප්‍රඥාවක් ඇතුව ත්‍රි හේතුක උපදින්න පුළුවන් අවස්ථාවක්. හැබැයි පින්වත්නි ඒක විතරක් දැන් ඔබ අද මනුස්ස ජීවිතයේ බුද්ධෝත්පාද කාලයක හම්බෙලා තියෙනවානේ. ඔබට ඉහත ඔබ හිතන් ඉන්නවද ඔබ කාශ්‍යප බුද්ධ ශාසනයෙත් හිටියා කියලා? මනුස්ස ජීවිතයක් ලබලා. අඩුම ගානේ ඔබ හිතන් ඉන්නවද දීපංකර බුද්ධ පාමුල මිනිස්සෙක් කියලා බණපදයක් අහන්නේ නැති කියලා? පින්වත්නි අපිට එහෙම කියන්න බෑ. අපි එහෙම හිටියනම් අපි ඇයි මේ තාම සසරේ? ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න පින්වත්නි. බුදුන්සේ දේශනා කරනවා ගංගා නම්ගල්ගේ වැලිකැට ගානට බුදුවරු පහළ වෙලා. අපි බුදුවරු පහු කරන් ගිහිල්ලා තියෙනවා. අපි ඉන්නේ නැති බුදුවරු ඉන්න කාලේ එක්කෝ අපි දි හේතුක වෙලා ඉඳලා. එක්කෝ අහේතුක වෙලා බල්ලෙක් බලලෙක් වෙලා සුගතිය හේතුක වෙලා ඉඳලා තියෙනවා. දුකතිය හේතුක හරි සුගතිය හේතුක හරි වෙලා ඉඳලා. ඒ නිසා පින්වත්නි ඔබ මේ හිතන්න එපා මේ බුද්ධෝත්පාද කාලයක් කියන්නේ මේ හැමදාම එන එකක් කියලා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙච්චර දේශනා කරන්නේ ඒකයි මේ දන් දීලා විතරක් මේ ශාසනයෙන් ගන්න පුළුවන් එක ප්‍රතිඵලයක් තමයි දන් දෙන එක. මේ ශාසනයේ නැමැති මහා වෘක්ෂයේ කොලාතු කියන්නේ ඒ ගහේ දෙයක්ද නැද්ද? කොලාතු කියන්නේත් ඒ ගහේ දෙයක් තමයි. Taman දානයක් දීලා මේ එන කීර්ති ප්‍රශංසා මේ බුද්ධ ශාසනය නිසා එන දේවල් තමයි. ඒ නිසා ලැබෙන ප්‍රතිඵල තමයි. හැබැයි ඒක නෙමෙයි ප්‍රධාන දේ. ඔබ මේ අමාරුවෙන් කුසලයක් කළා මෙතෙන්ට ඇවිල්ලා ඔබ කොලාතු විතරක් අරන් ගියොත් අරටුව ගන්න නැතුව පොඩ්ඩක් හිතලා බලන්න. ඒකයි බුදුරජාණන් මෙතන දේශනා කරන්න පින්වත්නි. ඒ පුද්ගලයා තමන් දස අකුසලෙන් වැළකුණා. දැන් සත්තු මරන්නේ. හැබැයි එයා දන් දීලා විතරක් ඉඳලා හරියලා තියෙන මේ කීර්ති ප්‍රශංසා වලින් මත් වෙලා හරිලා මේ විතරක් හරියනවද? නෑ පින්වත්නි. මෙයා සීලයක සමාදන් විය යුතුයි. ඔබ දානයක් දෙනවා නම් ඔබ දන් දීලා තියෙනවා නම් ඔබ දන් දෙනවා නම් ඔබ එතනින් නවතින්න එපා පින්වත්නි. සීලයක් සමාදන් වෙන්න. හැබැයි පින්වත්නි මෙහෙම සීලයක් සමාදන් වුණත් වැඩක් නැහැ. ඇයි? මම මේ වැඩක් නැහැ කියලා කියන්නේ සීල රකින්න එපා කියලා නෙමෙයි. හැබැයි ඔබ ඒ රකින්න සීලය උලුප්ප පෙන්නනවනම් මම තමයි සීල රකින්නේ. මම තමයි සීලවන්ත කියලා පෙන්නනවනම් මේ මගේ ගෙදර මිනිස්සු නම් සිල් රකින්නේ නැහැ. මගේ මහත්තයා නම් සිල් රකින්නේ නැහනේ. මං නම් සිල් රකිනවා. එහෙම පින්වත්නි තැන් වල ගිහිල්ලා කියනවා නම් වැඩක් නැහැනේ පින්වත්නි. ඔබ සීලයෙන් මත් වෙලා. පින්වත්නි බුද්ධ ශාසනයේ සීලය කියන්නේ අර කලින් උපමාව බුදුරජාණන් දේශනා කරපු උපමාවම තමයි. බුද්ධ ශාසනය කියන මහා වෘක්ෂයේ පොත්ත කියන්නේ මේ ගහේ පින්වත්නි පිට පොත්ත කියන්නේ ගහේ ප්‍රතිඵලයක්ද නැද්ද? ගහට අයිති දෙයක්ද නැද්ද? ගහට අයිති දෙයක් තමයි. හැබැයි පින්වත්නි සීල් කියන දේවල් පින්වත්නි බුදුරජාණන් බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කලින් මහා මායා දේවියත් අටසිල් රැක්කා කියලා සාහිත්‍යයේ සඳහන් වෙනවා. එතුමිය අටසිල් සමාදන් වුණා කියලා මේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් පින්වත්නි ඔබට සීලයක් රකින්න බුද්ධ ශාසනය ඕනේද? ඔබට වෙන ආගම්වලත් තියෙනවා සීල් රකින්න. සත්තු මරන්න නැතුව ඉන්න එපා කියලා වෙන ආගම්වලත් කියලා තියෙනවා. බොන්න එපා කියලා වෙන ආගම්වලත් කියලා තියෙනවා. සුරාපාන එපා කියලා වෙන ආගම්වලත් කියලා තියෙනවා. පින්වත්නි ඔබ
දන් දිය යුතුයි. සිල් රැකිය යුතුයි. හැබැයි පින්වත්නි සිල් රැකලා මම තමයි සීලෙන් උසස් මම තමයි සිල් රකින්න කියලා අනිත් මිනිසුන්ව පහත් කරලා සලකනවා නම් පින්වත්නි එතනින් පස්සේ තියෙන සමාධිය ඔබට අභව්‍ය දෙයක් වෙනවා පින්වත්නි. ඔබට කවදාවත් පින්වත්නි සමාධිය සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා පින්වත්නි පහත් කර සලකන්න එපා. මේ මිනිස්සයා සමාධියෙන් සීලයෙන් මත් වෙන්නේ නැතුව හැබැයි ඔබ සමාධියට ගියොත් ඔබ භාවනාවක් කරනවා නම් ඔබ බණ භාවනාවක් කරොත් පින්වත්නි හැබැයි ඒකෙන් මත් වෙන්නත් එපා පින්වත්නි මම තමයි භාවනා කරන්නේ මගේ මහත්තයා භාවනා කරන්නේ කියලා ඒ මිනිස්සයාට බනින්න යන්න එපා. ඔබ මේ පින්වත්නි අපි මේ යන්නේ තනි සසර. අද ඔබ විවාහ වෙලා ඔබ ස්වාමි පුරුෂයෙක් ඇති භාර්යාවක් ඇති දූ දරුවෙක්. හැබැයි අද මේ එකට හිටියට පින්වත්නි ඔබ සසර යන්නේ මේ ඔක්කොම එකට එකමුතු වෙලා නෙමෙයි සසර යන්නේ. ඔබ තනියෙන් ඔබේ සසර යන්නේ. මං යන්නේ මගේ සසර තනි. අද මං පුළුවන් විදියට මං අද මට හේතු සම්පatti තියෙන නිසා මට මං පැවිදි වෙලා ඉඳී නිසා මං ওই පින්වතුන්ලටත් මේකෙන් ඈතර වෙන මාර්ගය කියනවා. බුදුරජාණන් වහන්සේත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන් ආවා. හැබැයි තනියෙන් ආවේ. යශෝදරා දේවිය, මහා මායා දේවිවරු අතරින් පතර උදව් උපදව් කරා. හැබැයි ඒගොල්ලෝ හැමදාම සසරේ ආවේ නෑනේ. යශෝදරා දේවිය වුණත් හැමදාම බිරිඳ වෙලා හිටියේ නෑ. මහා මායා දේවිය වුණත් හැමදාම අම්මා වෙලා සසරේ හිටියේ නෑ. පින්වත්නි අපි ඔක්කොම සසරේ එකට යන්නේ. ඔය සාමි පුරුෂයා ඔය මේ ආත්මෙදි විතර ඊළඟ ආත්මවලදී කවුරු වෙයිද කවුරු දූපුතුන් වෙයිද කියලා කියන්න බෑ. නිසා පින්වත්නි ඔබ ඔබේ නිවන සාක්ෂාත් කරගත යුතුයි. ඒ නිසා පින්වත්නි ඔබ භාවනා කරනවා මේකෙන් මත් වෙන්න එපා මට සමාධියක් ලැබුණා කියලා මත් වෙන්න එපා පින්වත්නි. එහෙම මත් වුණොත් ඔබටම තමයි මේකේ අතරමං වෙන්නේ. ඊතරින් එහා තියෙන ඥාන දර්ශන ගන්න විදිහක් නෑ. ඔබ ඥාන දර්ශනත් අරගෙන ඒතෙන් මත් වුණොත් පින්වත්නි ඔබට ඉතිරි තියෙන මාර්ගඵල ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා පින්වත්නි මේ මාර්ගඵල දක්වා යන මේ අපි ගමනේ පින්වතුන්ලා දැන් හිර වෙලා ඉන්නවා නම් සමාධියක් ගන්න බැරුව පින්වතුන්ලා කල්පනා කරලා බලන්න මම මෙහෙම ඉලිප්පිලා දින්නේ. මම බුදුදහමට ඇවිල්ලා මං කුසල් කර්ම කරනවා මට කීර්ති ප්‍රශංසා එනවා මං ඒකෙන් ඉලිප්පිලා එතන නැවතිලා දින්නේ. පින්වත්නි අදම හිතාගන්න අඩුම ගානේ පන්සිල් පද පහ ටික හරි රකින්නවා කියලා. මේ පන්සිල් පද රකින්න මිනිස්සෙක් දැන් ඔබ අද පන්සිල් පද රකින්නවා නම් ඔබ අනිත් අයට බනිනවද? ආපෝ ඔය දුස්සීලය වැඩිම ඕනේ. ඔය පින්වතුන් සාමින්හන්සලට බදිනවද? අන්න අර සාමින්හන්සේ නම් හාමුදුරුවෝ මන් නෙමෙයි දුස්සීලයි කියලා. එහෙම ඒක ඇති පින්වත්නි ඔබේ ඉදිරි මාර්ගඵල අවහිර වෙන්න. මොකද බුදුරජාණන්සේ දේශනා කරන පින්වත්නි මේ ගිහියෝ දුස්සීල භික්ෂුව හොඳයි සිල්වත් පැවිදි දුස්සීල භික්ෂුව හොඳයි සිල්වත් ගිහියට වැඩිය කියලා. ඒ නිසා පින්වත් මේ මොකක් හරි හේතුවක් නිසානේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. මෙතෙන්දිත් බුදුරජාණන්සේ මේ සූත්‍රෙත් දේශනා කරනවා. මෙහෙම තමන් සිල් රකින්න ගමන් අනිත් අය දුස්සීලයි කිව්වා මොකද්ද වෙන්නේ? තමන්ට මාර්ගඵල නෙමෙයි අහිමි වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ අද මේ දේශනා කරපු මේක මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයේ මහා සරවපම සූත්‍රය මේක අද බලන්න. ඔබ නැවත බලන්න මේ සූත්‍රය අරගෙන පොඩ්ඩක් කියවලා කරලා බලන්න. තවත් වැටහෙයි ඔබට. මේක තවත් ඔබට මතක හිටියේ. මේක අරගෙන මේකෙන් මේ කිව්ව කරුණු අරගෙන අදම පින්වත්නි අප්‍රමාදීව මේක සාක්ෂාත් කරගන්න. මොකද පින්වත්නි ඉදිරි කාලයේදී මේක ඔබ දන්නවා සංස්කාර අනිත්‍ය. බුදුන්සේ දේශනා කළා තියෙනවා බුද්ධ ශාසනය පවතින්නේ අවුරුදු 2500. නිසා පින්වත්නි මේ 2500 දීම ධර්මයේ තියෙනවා සංඝයා ඉන්නවා කියලා හැමදාම සාමින්හන්සලා ඉඳි කියලා හිතන්න එපා. හැමදාම බණපදයක් ඇහි කියලා පින්වතුන්ලා හිතන් ඉන්නවා නම් ඒකෙන් වහාමයින් වෙන්න. අදාදම කරගන්න. ඒ නිසා පින්වත්නි අදාදම ඔබ භාවනා ටිකක් කරගෙන මේකෙන් මේ භාවනා කරා කියලා මානිය ඇති කරගන්න නැති වෙන්න. තමන්ගේ ගමන ගිහිල්ලා මේ සංසාරයේ නොබෝ කලකින්ම අවසානය කරගන්න ඔබ මහන්සි විය යුතුයි. හොඳයි එහෙමනම් අද දවසේ පින්වතුන් මේ කරගත්තු කුසලය ධර්ම ශ්‍රවණය කරගත්තු කුසලය මම
ධර්ම දේශනා කරපු කුසලයත් පින්වතුන්ලට අනුමෝදන් වේවා. පින්වතුන්ලා පතන්නා වූ බෝධියකින්ම ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණයම සාක්ෂාත් කර ගැනීමට මේ කුසල අනුමෝදන් වේවා. පින්වතුන් නමී මිය පරලොව යෙදුණු සියලුම ඥාතීන්ටත් පින්වතුන්ලාගේ ගුරුවරු දෙමව්පියන්ටත් දිව්‍ය බ්‍රහ්ම රාජරුන්ටත් මේ කුසලක් කෙසේම අනුමෝදන් වේවා. උන්වහන්සේලා පතන අවබෝධයකින් උතුම් නිවන නිවිටම මේ කුසල් පාරමිතාවක් වේවා කියලා සාදුකාරයක් පවත්වන. ඒ වගේම අද දවසේ මේ පොහොය විකාශය සඳහා දායකත්වයෙන් කටයුතු කරන දේශානි සහ නුවන්‍ය යන අය විසින් තමයි මේක දායකත්වයෙන් කටයුතු කරන්නේ. සිහිපත් කළා තියෙනවා සුජාත පුත්‍රයේ වැඩ සිටින සියලුම සාමීන් වහන්සේලාටත් පින්වත් ගුරුතුමාණන් වහන්සේට සහ සුජාත පුත්‍ර පවුලේ හැම දෙනාටමත් පතන අවබෝධයකින්ම උතුම් නිවනින් නිවීමටම මේ කුසල අනුමෝදන් වේවා කියලා. ඒ වගේම පොහොය දිනේ දානයේ දායකත්වයෙන් කටයුතු කරන මధుර එරංග පුතණුවන් සහ සරණමාලා මෑණියන් විසිනුත් මේ මෑණියනුත් දක්වලා තියෙනවා මියගිය ඥාතීන්ටත් සියලුම සුජාත පුත්‍ර ස්වාමීන් වහන්සේලාට මේ කුසල අනුමෝදන් වේවා කියලා. ඒ පින්වතුන් නමින් පින් පරලයන් දෙන ඥාතීන්ටත් ඒ පින්වතුන්ලට ඉක්මන් භවයකදීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ කුසල අනුමෝදන් වේවා. පතන අවබෝධයකින්ම නිවන් අවබෝධ කිරීමට මේ කුසල් පාරමිතාවක්ම වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේමයි මා පැවිදි භූමියට වත් කරු උපාධ්‍යයන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටමත් මේ කුසල් එකසේම අනුමෝදන් වේවා. උන්වහන්සේලාත් පතන අවබෝධයකින් උතුම් නිවීමටම මේ කුසල් පාරමිතාවක් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. දිව්‍යයන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුත්